සෝබා දහම විශ්වාස කරනවා නම් මං ඔබට දුන්නහම ඔබෙන් මොකක් අපහ මට එන්න ඕනේද? මං දුන්නේ කාටද ඇත්තටම? විශ්වයට. ඒවත් සෝබා දහමට. සෝබා දහමට දුන්නා නම් පින්වතුනි සෝබා දහම මට ලැබෙන්න ඕන වෙලාවට ලබා දෙයි. හැබැයි අද මිනිස්සු ඔක විශ්වාස කරන්නේ නැති නිසා ඕන තැනක බලන්න පින්වතුනි බැංකුවට යන්න, ගෙදර කොයි හරි දැන් හැම තැනකම දෙන account එකක්. ඇයි අර ගනුදෙනු හදාගන්න. ඒවා ලියා ගන්න ඕනේ. ඒවා ගානට මිම්මට හදාන්න ඕනේ. ඒවල ඔඩිටර්ස්ලා දාන්න ඕනේ. අවුරුද්දට සැරයක් චෙක් කරන්න ඕනේ. accounting කියලා එකක් හදා ගන්න ඕනේ ඊට පස්සේ. බලන්න ලෝකෙ කොච්චර සංකීර්ණයිද කියලා. දැන් හැම එකම ලියාගෙන ගානට තිතට මැනලා හරද බැරද ඒ ටික ඉගෙන ගන්න ඕනේ. හරි සංකීර්ණයි නේද මේ ජීවිතේ? සෝබා දහමට බාර දුන්නාට පස්සේ සංකීර්ණයිද? ඔය ගණදුන ටික සෝබා දහමට බාර දුන්නා සංකීර්ණයිද? ඔබ හොඳ කරන්න ඔබට ඕනලාට හොඳයි. මේ ටික ඔක්කොම කරන්න ඕනේ සෝබා දහමෙන්. කිල්ල මැනලා ඔක්කොම බලලා ගානට වෙලාව බලලා තන බලලා සුදුසු තැන බලලා ඔබ account එකේ කොච්චර තියෙනවද කියලා බලලා ඒක ලබන්න ඉන්න කෙනාගේ account එකේ කොච්චර තියෙනවද කියලා ඒ ඔක්කොම එයා ගානට බැලන්ස් කරගන්නවා. ඔබ මොකටද මැදිහත් උනේ? මොකද උනේ? සෝබා දහම විශ්වාස නැති වුණා. ඔබට කියන්නේ ඔබට නෙමෙයි. ඔබට. ඔබ සියලු දෙනාට. ඒ කියන්නේ මේ මානව සංහතියටම පෙන්නන්නේ. සෝබා දහම විශ්වාස කරන්නේ නැති වුණා. මම මේගොල්ලන්ගේ භාෂාවෙන් කියන්න. දෙවියන් වහන්සේ ගැන විශ්වාසය නැති වුණා. දෙවියන් වහන්සේට ද්‍රෝහී වුණා. තහනම් ගහේ ඇපල් ගෙඩියක් කෑවා. අන්න වැඩ වැරදුණු තැන. දෙවියන් වහන්සේ විශ්වාස කරා නම් සෝබා දහම විශ්වාස කරා නම් ඔබට දුන්න දේ ඔබෙන් මෙන්න ඕන කියලා එකක් නැහැ. මොකද දුන්නේ ඔබට නෙවෙයි නිසා. දැන් බලන්න කොච්චර සරලයිද කියලා ජීවිතේ. ඔබ තේරුම් ගන්න පිටින් කාරණාව මේ ලෝක සත්‍යයේ විශ්වය ගැන තියෙන නැත්නම් මේ සෝබා දහම ගැන විශ්වාසය නැති වෙච්ච දවසේ තමයි මිනිසුන්ට ඕනේ උනේ උඹයි මමයි අතර ගනුදෙනු හදාගන්න. ඊළඟ තමයි දුන්න දේ කොදීපිය කොදීපිය අද දෙන්නේ හෙටද දෙන්නේ අනිද්ද දෙන්නේ තාම දුන්නේ නැහැ ඊට පස්සේ තර්ජන ගර්ජන කරනවා දමල ගස්සවනවා අහලා තියෙනව නේද ඔවා බය කරවනවා දරුවෝ උස්සන් යනවා අර යාට දුන්නා නම් එයාගෙන්ම ගන්න ඕනේ ඒත් එක්ක මොකද අනිත් පැත්තක් තියෙනවා ඒකත් අහගන්න ඕනේ ඉවරෙන්න කලින් මිනිස්සු හිතනවා පින්වතුනි මං ඔබට වැඩක් කරොත් ඔබ ඒකේ සිංහල වචනේ ඇරියස් අල්ලනවා කියන්නේ ඔබ ඒකේ වාඩුව මගෙන් ගන්න කලින් මම ඔබව මැරුවා නම් හරි නේද? දැන් අන්නේ ප්‍රශ්නේ. මම ඔබට මොකක් හරි කෙනෙහිලිකමක් කරා. දැන් මම දන්නවා සර්පයා ඇවිස්සලා ඉන්නේ කියලා. දැන් ඔබ හොයන ක්‍රමයක් මගෙන් ඒ වාඩුව ගන්න. දැන් මට කරන්න තියෙන මොකක් හරි ප්ලෑන් එකක් හදලා ඔබ කොහොම හරි විනාශ කරලා දාන්න. මොකද ඔබ විනාශ වුණාට පස්සේ කවුරුත් ඒ ගැන දන්නෙත් නැත්නම් එහෙම එකක් උණයි කියලා. දැන් මං හරිනේ. ඇතියන්තන්නේ දැන්. හිතන්නේ මොකද? මං ඔබට වැඩක් කරොත් ඒක රිවෙන්ජ් එක එන්නේ ඔබෙන්ම තමයි කියලා. හරියට අරක වගේම තමයි. ඔබට යහපතක් කරොත් ඔබට දෙයක් දුන්නොත් ඔබෙන්ම ගන්න ඕනේ. ඔබෙන් යමක් ගත්තොත් ඔබටම දෙන්න ඕනේ. ඔන්නෝ තමයි මිනිස්සු හිතන් ඉන්නේ. ඇයි? සෝබා දහම ගැන විශ්වාසයක් නැහැ. සෝබා දහමේ ස්වභාවය ඕක නෙමෙයි පින්වතුනි. ඒකයි කියන්නේ ස්වභාව දහම කියලා. ඒක ස්වභාව දහම. ඔබේ භවය මොකක්ද? ඔබ හිතන විදිහ මොකක්ද? ඔබ කරන විදිහ මොකක්ද? අන්න ඒක තමයි ඒ ජනිත වෙන දහම. විපාකය කියලා කියන්නේ දහමක් පින්වතුනි.
ඒක ඔබ විසින්මයි හදන්නේ. එහෙනම් කොන්ට්‍රැක්ට් එකක්වත් account එකක්වත් වෙන කාත් එක්කවත් නෙමෙයි තියෙන්නේ පින්වතුනි. ඔය ස්වභාව දහම. භව වෙන හැම වෙලාවෙම පින්වතුනි ඔන්න දහම ජනිත වෙනවා. ඒක ජනිත වෙන්නේ ඔබේ හැටියට. ඒකට ස්වභාව දහම කියලා කියනවා. දැන් තේරෙනවද දුන්නොත් ලැබෙනවා දුන් දෙම ලැබෙනවා කියලා. නිමින් නෝව තේරුම් අරගෙන කටයුතු කරමු. දැන් කොච්චර දේවල් තියෙනවද කියලා. මේ විශ්වය ගැන අපි නොදන්න. නමුත් දන්නේ නැතිකම නිසා අපි අමාරු වෙටෙනවා. එහෙනම් අදින් පස්සේ පින්වතුනි ඔබ යමෙක්ට යමක් දීලා එයාගෙන්ම ලැබෙන්න ඕනේ කියලා පින්වතුනි ඔබ උත්සාහ කරලා බලන්න ලබා ගන්න පුළුවන් ද කියලා. නමුත් ලැබෙන්නේ නැත්නම් බය වෙන්න එපා. ඒකට දුන්නා ඒක මට දුන්නේ නැත්නම් මට ආයෝක කවදාක හම්බෙන්නේ නැහැ කියන තැනට ඔබ එන්න එපා. මොකද ඒකට නෙමෙයි දුන්නේ. සබාධමයට දුන්නේ. ඒ නිසා සබාධම ඔබට නැවත ඒක ලැබෙන්න ඕන දවසට ලබා දෙයි. සබාධම විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මං කිව්වේ නෑනේ දෙවියන් වහන්සේ ගැන විශ්වාසය අතහරින්න. ඇවිල්ලා බුදුදහම වැරඳ ගන්න කියලා. ඔය දෙකම එකයිනේ මේ කතාව වෙනතුනේ. සබාධම විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. ඔබ හොඳ කතෝලික භක්තිකයෙක් වෙන්න. මෙතන ඉන්නවනම් අපි දේශනා අහන්නේ නැහැ අපේ විවිධ ජාති පිරිස. මොකද මේක බෞද්ධයන්ට නිවන් දකින්න කියන ලෙසන් එකක් නෙමෙයි මේ තියෙන්නේ. සත්‍ය ගවේෂකයින්ට සත්‍ය පෙන්වලා දෙන්න තැනක්. හුදෙක් සත්‍ය අවබෝධය පිණිසයි කියලා කිව්වත් හරි. ඒ වගේම පිටින් ඔබ කාටද කෙනෙහිලිකමක් කරලා ඔබ හිතන්න එපා හැංගිලා ඉන්න පුළුවන් කියලා දැන් සබදාමේ. ඒ මනුස්සයා හිරේ විලංගුවේ වැටෙනවා කියලාවත්, ඒ මනුස්සයා වෙන රටකට ගියා කියලාවත්, ඒ මනුස්සයාව කවුරු හරි ඔබ මිනිස්සු හොරු දාලා හරි, මැරයෝ දාලා හරි, ඒ මනුස්සයා විනාශ කරලා දැම්ම කියලාද ඔබ හිතන්න එපා පින්වතුනි ඔබ ගැලුණායි කියලා. මොකද ඔබ ඒ කෙනෙහිලිකම කරේ සබදාමට. දැන් ඔබේ වාරය යන වෙලාවට පින්වතුනි පස්සෙන් පන්න දෙන්නේ. ඒකයි පින්වතුනි ඔබ බය වෙන්න ඕනේ කාටද ඇත්තටද? ඇත්තටම කියනවා ඔබ බය වෙනවනේ ඔබටමයි. Tamanට බය වෙච්ච මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පින්වතුනි. ඔබට බය වෙන්න. බය වෙලා ඊට පස්සේ පින්වතුනි ඔය ඔබේ ගති වෙනස් කරගන්න. රාග, ද්වේෂ, මෝහ ගති වෙනකොට පින්වතුනි විත රාග, විත දෝෂ, විත මෝහ ගති වලින් ඔක පුරව ගන්න. ඒතර ඔබට ඔබ ගැන බය වෙන්න හේතුවක් නැහැ. මේ ලෝකේ කවුරුත් ඉන්නේ තව කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනෙම Tamanට හිතෙන විදිහ ගැන.